අපි දැන් කරන්න යන්නේ පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයේ ජලය තේමාවට අදාළ තවත් ක්‍රියාකාරකමක්. මේ සඳහා අපිට අවශ්‍ය වෙනවා හිස් ජෑම් බෝතල් 3ක්, ජලය, රතු, නිල් සහ කහ වර්ණ වලින් සායම්, ටිෂු කඩදාසි. පළමුවෙන්ම ජල භාජන 3ට සමාන ප්‍රමාණයෙන් වතුර දාගන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඊට පස්සේ එක භාජනයකට රතු පාට සායම් කුඩු මිශ්‍ර කරගන්න ඕනේ. මේ විදිහට. අනිත් භාජනයට නිල් පාට සායම් කුඩු මිශ්‍ර කරගන්න ඕනේ. අනිත් භාජනයට කහ පාට සායම් කුඩු මේ විදිහට මිශ්‍ර කරගන්න ඕනේ. ඊට පස්සේ ටිෂු කඩදාසි අරගන්න ඕනේ. ටිෂු කඩදාසි 3ක් අපිට මේ සඳහා අවශ්‍ය වෙනවා. මේ ටිෂු කඩදාසි අපි නමා ගන්න ඕනේ මෙන්න මේ ආකාරයට. දෙකට නගලා නැවතත් දෙකට නමා ගන්න ඕනේ. ඊට පස්සේ මේ බඳුන් අතරේ ටිෂු කඩදාසි යවන්න ඕනේ. මෙන්න මේ විදිහට. ටිෂු කඩදාසි මෙන්න මේ විදිහට. බඳුන් 3 අතර ටිෂු කඩදාසි 3 යවන්න ඕනේ. අපි ටිකකින් මේ නිරීක්ෂණය කරමු. අපිට දැන් මෙහිදී දැක ගන්න පුළුවන් ජලය අතරින් වර්ණ ගලා යන ආකාරය, වර්ණ මුසු වන ආකාරය හොඳට බලා ගන්න පුළුවන්. මේ නිල් කහ වර්ණ එකතු වෙලා තියෙන හැටි, රතු කහ වර්ණ එකතු වෙලා තියෙන හැටි, නිල් සහ රතු වර්ණ එකතු වෙලා තියෙන හැටි අපිට මෙහිදී හොඳට බලා ගන්න පුළුවන්. ඔයාලත් ගෙදරදී මේ ක්‍රියාකාරකම සිද්ධ කරන්න.